to the Prince Saran YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඇදහිල්ල කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ඇදහිල්ල කියන්නේ මොකක්ද? අපි ඉක්මනට මේ කතාවට යමු. ඇදහිල්ල කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දෙන කියන්නේ බිලීව් එක. ඔබ කොච්චරක් විශ්වාස කරනවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපි දෙන්න ඕනේ ඇදහිල්ල. වර්ෂිප් එක දෙන්න ඕනේ. තව ඇදහිල්ල ඉම්පෝටන්ට් වෙනවා. ඇදහිල්ල තමයි ගොඩක්ම ඉම්පෝටන්ට් වෙන්නේ. ඔබ දන්නවද ඇදහිල්ලට කඳු හොලවන්න පුළුවන් කියලා? ඔව්. එක ස්ටෝරි එකක් තියෙනවා. එක ස්ටෝරි එක කකුල පානේදී ගෑල් ළමෙක් ඉන්නවා. ඒ ගෑල් ළමයාට ඇවිදින්න බෑ. ඒ ෆාදර් නැගිටලා බොඩි ඔෆ් ක්‍රයිස්ට් කියලා මෙහෙම පෙන්නනවා. බොඩි ඔෆ් ක්‍රයිස්ට් කියලා පෙන්නනකොට ඊට පස්සේ මේ ගෑල් ළමයට ඇවිදින්න බෑ. ඊට පස්සේ ෆාදර් කරපු වැඩේ අල්තාරෙන් පිටිපස්සට ගිහිල්ලා බොඩි ඔෆ් ක්‍රයිස්ට් කියලා එයා නැගිටලා එනකම් එයා ඒක අල්ලගෙන හිටියා. අන්තිමේදී ගෑල් ළමයා නැගිටගෙන හිමීට අල්තාරේ ගාවට ආවා. අනිත් මිනිස්සු හිතුවේ ෆාදර් ඔයා මේ ජෝක් එකකට ගන්න එපා මේක. ඔයා දන්නවා මෙයාට ඇවිදින්න බෑ කියලා. ඒත් එහෙම නෙමෙයි. ඔබ හිතුවේ නැති වුණාට ඇදහිල්ලට පුළුවන් කඳු හොලවන්න. ඒ කියන්නේ ඒ ගෑල් ළමයා ඇවිදගෙන ගිහිල්ලා අන්තිමේදී ඒ වේබස් එකේ වේෆරෙන් ගන්නවා. ඊට පස්සේ යයිනා බොඩි ඔෆ් ක්‍රයිස්ට් කියලා. ඔන්න ඔබට තමයි කියන්නේ ඇදහිල්ලට කඳු හොලවන්න පුළුවන් කියලා. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔබ වැටිලා ඉන්නවා නම් ඔබට දෙයක් කරගන්න බැරි නම් ඔබ ඇදහිල්ල දෙන්න. ඇදහිල්ල දෙන්න ඕනේ Tamanට නෙමෙයි අපේ යේසුස් වහන්සේට. එයාට ඇදහිල්ල දුන්නේ නැත්නම් ඔබට වෙන දේ හිතාගන්න බැරි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඇදහිල්ල දෙන්න. ඉතින් ආයෙ අපි අඳුමු හොද ස්ටෝරි එකක් එක්ක. God bless you all. I love you all. All the best. In Jesus Christ. See ya.